මම ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දහස් ගණන් දිලිසෙන තරු සහ ග්‍රහලෝක ඔයාලට දකින්නට පුළුවන්නේ. ඉතින් ඔයා කවදා හරි හිතුවද මේ දහස් ගණන් තරු අතර අපි වගේ මිනිසුන් නැත්තම් ජීවි සිටිය හැකි කියලා? නැත්තම් ඔයා හිතුවද මේ මහා විශ්වය තුල අපි තනි වෙලා කියලා? ඔන්න දැන් විද්‍යාඥයන් විසින් ප්‍රබල සාක්ෂියක් ජීවීන් පිළිබඳව සොයාගෙන තියෙනවා. ඉතින් අපේ knowledge and travel blog channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ඒ සාක්ෂිය මොකක්ද කියලා. ආලෝක වර්ෂ 124ක් දුරින් පිහිටි K2-18b කියන පිටසක්වල ග්‍රහලෝක ගැන තමයි මේ කතාව. ඉතින් මේ ග්‍රහලෝකය අපේ මව් ග්‍රහලෝකය වන පෘථිවියට සමානයි. නමුත් ඒ ග්‍රහලෝකය ටිකක් ලොකුයි. ඒ වගේම වටේට හයිඩ්‍රජන් වායු පිරිච්ච වායුගෝලයක් තමයි තියෙන්නේ. මේ ග්‍රහලෝකයේ විස්තර කියනවා නම් අපි ඉන්න පෘථිවියට වඩා 2.6 ගුණයක් විතර ලොකුයි. ඒ විතරක් නෙමෙයි. එයාගේ බර පෘථිවියට වඩා 8.6 ගුණයක් වැඩි. එයාගේම තාරකාවක් වටේ කැරකෙනවා. ඒ තාරකාවට කියන්නේ K2-18 කියලා. හැබැයි ඒක අපේ හිරු වගේ නෙමෙයි. ඒක රතු පාට පොඩි තාරකාවක්. මේ ග්‍රහලෝකයේ තියෙන්නේ එයාගේ තාරකාවේ ජීවත් වීමට ජීවීන්ට සුදුසු තියෙන්න පුළුවන් හොඳම ස්ථානය. ඒ කියන්නේ ජලය ද්‍රව විදියට තියෙන්න පුළුවන් ස්ථානයක. ඉතින් මේ ග්‍රහලෝකයේ ජලය තියෙනවා කියලා කියන්නේ සාගර, ගංගා, ඒ වගේම විල් තියෙන්න පුළුවන්. හරියට නිකන් අපේ පෘථුවිය වගේ. වායුගෝලයේ ජල වාෂ්ප තියෙනවා කියලා විද්‍යාඥයන් සොයා ගන්න පුළුවන් උනේ 2019 දී. ඉතින් විශ්වයේ ජීවය සොයා යන ගමනේ ඒක ලොකු පිම්මක් වුණා. එතනින් එහාට ගිහිල්ලා 2023 දී ජේම්ස් වෙබ් දුරේක්ෂය තවත් පුදුම දේවල් හොයාගත්තා. ඒ තමයි මීතේන්, කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල්. ඉතින් මේවා තියෙන්නේ ආගේ වායුගෝලයේ. ඉතින් ඔයා විද්‍යාව කරපු කෙනෙක් නම් ඩයිමීතයිල් සල්ෆයිඩ් ගැන අහලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ වායුව නිපදවන්නේ ජීවීන්. 2025 දී විද්‍යාඥයන් මේ ග්‍රහලෝකයෙන් මේ වායුව සොයාගත්තා. ඩයිමීතයිල් සල්ෆයිඩ් කියන්නේ ඇත්තටම ජීවීන් හදන වායුවක් වුණත් ඒ වගේම පිටසක්වල ජීවියක් තියෙනවා කියන ලොකුම සාක්ෂියක් විදිහට සලකන්න පුළුවන් වුණත් සමහර විද්‍යාඥයන් තාම මේ ගැන 100%ක් විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ වායුව ජීවීන් නැතුව වෙනත් ක්‍රම වලින් හැදෙන්න පුළුවන් කියන මතයත් එයාලා අතර තියෙනවා. K2-18b කියන්නේ ඇත්තටම ජීවියට සුදුසු තැනක්ද කියන එක තාමත් ලොකු ප්‍රශ්නයක්. සමහර විද්‍යාඥයන් කියනවා එයාගේ මැද කොටසේ ලොකු පීඩනයක් තියෙන අයිස් තට්ටුවක් තියෙන්න පුළුවන්ලු. එහෙම වුණොත් දියර වතුර සාගරයක් හැදෙන්න තියෙන ඉඩ අඩු වෙන්න පුළුවන්. ඒ ජේම්ස් වෙබ් දුරේක්ෂය වගේ අලුත් තාක්ෂණයත් එක්ක අපි ඉදිරියේදී මේ අභිරහස විසඳ ගන්න පුළුවන් වෙයි. K2-18b කියන්නේ ඇත්තටම හරිම කුතුහලයේ දනවන ලෝකයක්. එහෙ ඇත්තටම ජීවියක් තියනවාද? ඒක අපි ඉදිරියේදී හොයාගන්න බලාගෙන ඉමු. මේ වගේ තවත් විශ්මිත තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හමු වෙමු.